හායි මගේ යාළුවනේ ඩිවයින් අවර්ස් YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා වෙනදා වගේම නපුරගේ පුංචි කටකාරිය තුන කොටස තමයි අද අරගෙන ආවේ. ඉතින් යාළුවනේ මෙච්චර කල් කතාවක් අප්ලෝඩ් නොකරුවට සෝරි. ඒ වගේම තමයි මේ කතාව පුංචි කොටසක් ලියා ගන්න පුළුවන් වුණ කොටසක් තමයි මම ඉක්මනට අප්ලෝඩ් කරේ. මොකද ගොඩ කාලෙකින් channel එකට කතාවක් දැම්මේ නැති නිසා. ඉතින් හෙට නපුරගේ පුංචි කටකාරි 4 වෙනි කොටස, ඒ කියන්නේ අවසාන කොටස අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් පුංචි කොටසක් මේක ආදරෙන් රස විඳින්න කියලා ආරාධනා කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි කතාව පැත්තට යමු. කොල්ල දොර ඇරියා. මම කෙල්ල දැක්කේ ගේ නිකන් පිස්සන් කොටුවක් වගේ කියලා. මොකද බය වුණාද ගේ දැක්කම? කොල්ලා කියනකොට කෙල්ලගේ මූණ එතකොට නිකන් කච දෙල්ලක් වගේ. නෑ මහත්තයා මේ එහෙම නෑ. කෙල්ල ගේ දිහාත් බලලා කොල්ල දිහා බලලා එහෙන් කිව්වා. එනවා ඇතුළට දවසේ මෙතන ඉන්න බෑනේ. කෙල්ලත් කොල්ලා පස්සෙම ගේ ඇතුළට රිංග ගත්තා. මේ කමරේ තමසේ ඉන්නවා. මිහන් කෙල්ලව එක්කන් ගියේ සාලි ටිකක් එහෙන් තිබුණු රූම් එකකට. ඒ කාමරේ නම් ටිකක් පිළිවෙලකට තිබුණා. මොකද කාලෙකින් කවුරුත් ඒ රූම් එක පාවිච්චි නොකරපු නිසා. මම දැන් ඔෆිස් යන්න ඕනි. තමසේ මේ කෑම එක කාලා ටිකක් රෙස්ට් කරනවා. දැන් මම මේ වැඩ මුකුත් කරන්න යන්න එපා. තේරුණාද? කොල්ලා ටිකක් සැරෙන් නමුත් මෘදු හඬකින් එහෙම කියලා යන්න ගියා. කෙල්ලත් ඉතින් මොකොත්ම නොකිය කෑම එක කාලා ටිකක් නිදාගත්තා. කෙල්ලට හැරුණේ හවස 4ට විතර. අනේ මම මෙච්චරලා නිදාගත්තද? කෙල්ල දඩි පිටි කාලා නැගිටලා වොෂ් එකක් දාගෙන ගියේ කිචන් එක පැත්තට. යනකොට කිචන් එකේ තියෙන පිළිවෙල දැක්කම නම් කෙල්ලගේ ඇස් උඩ ගියේ ඒපෙම. හිතාගන්න පුළුවන්නේ කොහොමද තියෙන්නේ නැද්ද කියලා. කෙල්ල මහන්සි අයලටයි සේරම පැත්තකින් තියලා කිචන් එකයි සාලේ තිබුණු සේරම කුණු අයින් කරලා අත ගෑවා. මුළු ගෙම මොප් කළා. ඊට පස්සේ කෙල්ල ගියේ කොල්ලගේ රූම් එකට. මොන නයි පොලොංගු ඉන්නවද දන්නෙත් නෑ මේවැ. කෙල්ල එහෙම හිතා රූම් එක තස් කළා. කොල්ල එනකොට රෑ 8 විතර ඇති. කොල්ල එනකොට දැක්කේ කෙල්ල හාපැටියෙක් වගේ සෝෆා එකේ නිදාගෙන ඉන්න විදිහ. කොල්ලා ටිකක් වෙලා ගේ දිහා බලාගෙන හිතුවේ තමන්ට මෙච්චර ලස්සන ගෙයක් තියෙනවද කියලා. එහෙම්මම කොල්ලා රූම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගත්තා. පහලට එනකොට කෙල්ල තාම නිදි. නැගිටිනවලු. කොල්ලා කෙල්ලගේ මූණට වතුර ටිකක් ඉහලා කෙල්ලව නැගිට්ට ගන්නයි හැතවෑ. ඉතින් යාළුවනේ කෙල්ල මොන වගේ රියැක්ෂන් එකක් කරයිද කියලා අපි ඊළඟ කොටසින් බලමු. එතකන් පරිස්සමෙන් ඉන්න යාළුවනේ කතාවෙන් ඔයගොල්ලන්ට දැනෙන දේ කමෙන්ට් එකකින් දාන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි කතාව ඊළඟ කොටසින් ඉවර කරනවද කියලා මම තීරණය කරන්නේ ඔයගොල්ලන්ගේ කමෙන්ට් මත. ඉතින් පුළුවන් ඉක්මනට කමෙන්ට් එකකින් කියන්න කතාව තව කොටසකින් ඉවර කරනවද එහෙම නැත්නම් තව කොටස් දෙක තුනකින් ඉවර කරනවද කියලා.